තියෙනවා. අගස්ත්‍ය පුලත්ති විශ්වත් මනුපරපුරින් පැවතගෙන එන මේ ලස්සන දෙයක්. ඒ හම්බෙන මනුස්සය ඉතින් අනිවාර්යෙන්ම පළවෙනි ගතිය. වේනි කියනවා. අන්නකෝ විජේ කියන්නේ කවුද? ඒ තමයි සිංහල. විකෘති කරන්න වැරදි තමවල උළු මං කිව්වේ පරම්පරාවක ඉතින් ඉතිහාසය විනාශ වෙලා. දැන් ඇසර වෙද ගෙදර සංස්කෘතියක් ඇතුලේ ඔය හෙළ වෙදකම විශ්ව ගුප්ත විද්‍යාව තුන තිබුණා. වෙනම කතා කරමු අපි කිල්ල ගැන. අද වර්තමානයේ ඉන්න තරුණ තරුණියෝ බොහෝමයක් ඔය අන්තර නැහැ, අපිට අදාළව නැහැ. අයිබෝන් හෙළ වෙදකම හොයාගෙන යනකොට හෙළ ඉතිහාසය ගැන කතා බහ කරගෙන යනකොට ප්‍රේක්ෂක හිතවතුනි අපිට සුවිශේෂී කෙනෙක් හම්බු වෙනවා. බොහෝ දෙනෙකු අපිට මේ මැසෙන්ජර් හරහා ඊට පස්සේ අපි කන්ටැක්ට් කරන කෝල් කරලා කියනවා මේ গুপ্ত විද්‍යාව, ජ්‍යොතිෂය ඊට අමතරව වෙදකම ගැනත් හොයලා දෙන්න, කතා බහ කරන්න, ඒ සම්බන්ධව දැනුමක් තියෙන කෙනෙක් එක්ක කතා කරන්න. මේ ඉතිහාසය ගොඩක් වෙනස් වෙලා තියෙනවා. එතකොට ඉතිහාසයත් එක්ක මේ වෙදකමත් වෙනස් වෙලාද? ජ්‍යොතිෂය කියන්නේ බොරුවක්ද? එහෙම නැත්නම් මේ වෙදකම් කොහොමද හරියට කරන්නේ? හෙළ වෙදකම කියන්නේ මොකක්ද කියන ඒ කාරණා පදනම් කරගෙන තමයි අද අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඔබ දැනටවත් දන්නවා මගේ මේ දකුණු අත පැත්තේ ඉන්නේ පාරම්පරික වෙද පරම්පරාවෙන් පැවතගෙන අදටත් වෙදකම් කරන ජ්‍යොතිෂ සහ গুপ্ত විද්‍යාව සම්බන්ධව පරමාකන්ද පොඩි වෙද මහත්තයා කිව්වහම බොහෝ දෙනෙකුගේ කනට ඇසිලා තියෙන, බොහෝ දෙනෙකු දන්න සහ හෙළ වෙදකම් ඔහුත් සමග සිදු කරන සුවිශේෂී කෙනෙක්. අයිබෝවන් පරමාකන්ද පොඩි වෙද මහත්තයා. අයිබෝවන් විරාජ්. දැන් ඔබ තරුණයෙක්. හරිද? දැන් ඔබ තනියම තරුණයෙක් විදිහට ඔබේ පරම්පරාවේ වෙදකම් පැවතගෙන එනකොට ඔබ මේ හෙළ වෙදකමත් එක්ක සම්බන්ධ වෙනවා. අපේ හෙළ වෙදකම කියන්නේ මොකක්ද? අනිවාර්යෙන් විරාජ් මේ බොහොම ස්තුතිවන්ත වෙනවා මේ මොකද මට අද මේ අවස්ථාවට සහභාගී වෙන්න කතා කරාට. ඉතින් මේ පාරම්පරාව ඔයා කිව්වා වගේ තරුණයෙක් හැටියට මේක තෝරගද්දී බොහොම අපහසුයි, බොහොම අමාරුයි කරන්න. මොකද අද සමාජය තුල විරාජ් යන්නේ වෙද මහත්තයෙක් කිව්වහම සමාජයේ කෝණයකින් බලනවා අර ලිමිට් එකක්, ඒජ් එක, කියන්නේ වයසේ ලිමිට් එකක් බලනවා. දැන් සාමාන්‍ය අවුරුදු 60 70 පැනලා ඉන්න ඕන කියලා. ඉතින් දැන් පාරම්පරික වෙදකම මම මේ වෙනකොට කරගෙන එනවා. එතකොට මගේ පරම්පරාවේ වෙදකම් කරනවා. ඉතින් අංශභාග ස්නායු රෝග ඇතුළු ජ්‍යොතිෂ්‍ය, গুপ্ত විද්‍යාව මේ අර ඒක තේරුම් කරලා කියන්න බෑ. විද්‍යාත්මක පැතිකඩක් තියෙන නිසා තමයි গুপ্ত විද්‍යාව කියන්නේ. එතකොට විරාජ් මේ අර වෙදකම කියන එක ගත්තොත් ඇත්තටම අපිට දීලා තියෙනවනේ. ඒ කියන්නේ පුරාණ ඍෂිවරුන්ගෙන් පැවතෙනවා. අගස්ත්‍ය පුලත්ති විශ්වත් මනුපරපුරින් පැවතගෙන එන මේ ලස්සන දෙයක්. එතකොට ඕක ඇතුලේ විරාජ් අපි කතා කරද්දී සාමාන්‍යයෙන් අර මේ වෙදකම දුන්නේ ඇයි? අපිට නොමැරී ජීවත් වෙන්නද? කොහොම දෙයක් තියෙනවනේ. ඇත්තටම උතන ධර්මානුකූලව කාරණා තියෙනවා. මොකද අර කතාවට කියනවනේ විරාජ් කන කැස් බෑ. කතාවට නෙමෙයි මේක දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ ගොතම බුදුන් දේශනා කරපු දෙයක්. කන කැස් බෑවෙක් වියසිදුරෙන් අහස බලන්නා හා සමානව මේ මනුස්ස ජීවිතේ හම්බෙන්නේ. ඒකයි. එතකොට ඒ හම්බෙන මනුස්ස ජීවිතෙන් අනිවාර්යෙන්ම ඵල ප්‍රයෝජනයක් ගත යුතුයි. නැත්තම් අපි යන්නේ කොතනද කියලා තීරණය කරන්න බෑ. දැන් මම කොච්චර මේ දේවල් කරගෙන ගිහිල්ලා විරාජ් අන්තිමේදී තිරසං අපාගත වුණා. කවදාමං ගොඩ එන්නද? ඒක හරි. බෑ, අමාරුයි. ඒ හින්දා මේක දීලා තියෙන ඇත්තම කතාව තමන්ගේ අර ගමන මේ පාත් එකේ යන ගමන් ඒක නිරෝගීව ගමන් කරන්න මේ වෛද්‍ය ශාස්ත්‍රය මූලිකව දැන් ඒක ඔබේ පරම්පරාවෙම දාවේ. ඔව් මේක අපේ පාරම්පරික. ඒ කියන්නේ පරමාකන්ද පරම්පරාව කියන්නේ විශාල අතීතයට යනවා. එතකොට ස්වර්ණා කුමරිය, ස්වර්ණ පාලි ගැන කතා කරොත් අපි ඔය වේනි කියනවා. ගමේ ඉන්න අර සෝමාවතීට කතා කරනවා වගේ. ඒ වගේ නමින් කියනවා කුවේනි කියලා. නමුත් බලවත් කාන්තාවක්, හරි උතුම් කාන්තාවක්. ඉතිහාසය ගැන කතා කරන්න ගියොත් ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් මේ අර කුවේනි කියන්නේ කුරිරු වේනි. වේනි කියන්නේ යක්ක භාෂාවෙන් කොණ්ඩෙට. එතකොට මේ කුවේනි දැන් අපි මිනිස්සු දකින්නේ මේ යකින්නියක් වගේ දත් දිග තියෙන ඒක මව්පු ස්වරූපේනේ විරාජ්. තේරෙනවද? හරි. ඒ කියන්නේ උතුම් කාන්තාවක්, කාන්තාවන් වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු කාන්තාවක්. එතකොට මහපාලි පාලි කියන්නේ බිසවට, මහා කියන්නේ අර ඒක උලුප්පල පෙන්නවා. එතකොට මහ බිසවට තමයි ඔය කුවේනි කියන්නේ. එතකොට ස්වර්ණා බිසව
එතකොට කුවේණි කියන්නේ කුරිරු වේනියක්. ඒ කියන්නේ දැක්කහම අර බය හිතෙන පොකුටු කොණ්ඩයක් තිබුණා. ඔන්න ඕක තමයි අන්වර්තනාම. අර ඒක තමයි ප්‍රචලිත වුණේ කොට. මොකද ඕක අර ඉතිහාසය තුල උලුප්පලා පෙන්නුවනේ. දැන් අපේ ඔය ඉතිහාසය තුල දැන් මට එන ප්‍රශ්නයක් තමයි දැන් ඉතිහාසය තුල කුවේණි කියන චරිතයට දීලා තියෙන මහා භයානකකමක්. හැබැයි විජය කුමාරයාට දීලා උලුප්පලා තියෙනවා. විජය කුමාරයා තමයි සුපිරි චරිතේ. ලංකාවට ඇවිල්ලා කුවේණි අල්ලගෙන ආක්‍රමණය කරලා අපේ හෙලා යන් බිහි කරා කියලා නිකන් මහා අමුතු ඉතිහාසයක් මවලා තියෙනවා. ඔබට මොකද හිතෙන්නේ ගැන? විරාජ් මේ නිකමට හිතන්නකෝ විජය කියන්නේ කවුද? පට්ටපල් හොරේ. පට්ටපල් හොරේ. එතකොට විජයගේ පරම්පරාව අපි ඉතිහාසයේදී ඉගෙනගෙන තියෙනවා. අපිට කියලා දීලා තියෙනවා විජයගේ පරම්පරාව ගැන. විජයගේ පරම්පරාව ගත්තොත් කැලේට ගිහිල්ලා ස්ත්‍රියක් සිංහෙට්ට දාව දරුවෝ උපන්නා. මොන අර ඇත්තටම කිව්වොත් මේ ඕකට තමයි කුණුහරුප කියන්නේ. දැන් ඔය අපි පාවිච්චි කරන්නේ කුණුහරුප නෙමෙයි. ඒ තමයි සුද්ධ සිංහල. සුද්ධ කියන්නේ පිරිසිදු සිංහල. ඒක පාවිච්චි කරන අපි පිරිසිදු සිංහල. ඔය තියෙන්නේ කුණුහරුප. ඉතින් ඒ වගේ කුණුහරුපයක් කියලා දීලා සිංහල කියන ජාන, ඒ කියන්නේ මේක ඇවිල්ලා අර පවර්ෆුල් ජාන එකක් නේ. ඒක හරි. මොකද ලෝකේ තියෙන ලොකුම මාෆියා එක තමයි ওই ජාන වලට ජාන මංකුල්ලේ. එතකොට මේ ඔය පවර්ෆුල් ජානයක විකෘති කරන්න වැරදි ඉතිහාසයක් මවල උලුප්පල දුන්නා. එතකොට ඕක තුල තමයි විජය හෙන පොර වුණේ. මේක මේ විදේශීය බලපෑම මත සිද්ධ වුණ එකක් වෙන්නත් බැරි නේද? වෙන්න පුළුවන් නේ විරාජ්. දැන් අපි ඉතිහාසය ගැන කතා කරද්දී 1515 මුල්ම ආක්‍රමණයක් වෙලා ඊට පස්සේ එතන ඉඳලා 1948 වෙනකම් විදේශ ආක්‍රමණ. නිකමට අපි සාමාන්‍යයක් වශයෙන් ගත්තත් 1948 වෙද්දී 1500 අවුරුදු 400ක් කියමු. අවුරුදු 400 තුල විරාජ් සාමාන්‍යයෙන් අවුරුදු 100ක් පරම්පරාවකට දාලා පරම්පරා 4ක්. පරම්පරා 4ක ඉතිහාසයක් විනාශ වෙලා. ඒක හරි. එතකොට ඒ ඉතිහාසයේ විනාශ වීමත් එක්ක අපේ කොච්චර යටපත් වීමක් වෙන්නේ නැද්ද? එහෙමනම් විරාජ් අර රුවන්වැලි සෑය SCP බෙල් මහත්තයා මේ හොයාගද්දි කියන්නේ ලංකාවේ පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස් හොයාගද්දි තියෙන ආකාරයේ දැන් ඡායාරූප සමාජ මාධ්‍යවල තියෙන ඇති වෙනකම්. ඉතින් මේ ඒ කාලේ එහෙම තියෙන්න පුළුවන් දෙ උඩ මෙච්චර බෞද්ධයින් ඉන්න රටේ මෙච්චර ඉතිහාසයක් තියෙන රටේ මොකද අර මං කිව්වේ පරම්පරා 4ක ඉතින් ඉතිහාසය විනාශ වෙලා තියෙනවා. ඔන්න විනාශ වීම තමයි මූලික බලපෑම. අන්න ඒ නිසා වෙන්න ඇති දැන් අද පාරම්පරික වෙදකම පැවතගෙන එන විදිහට ඔබේ පරම්පරාවෙන් ඇවිල්ලා ඔබ අද තරුණයෙක් විදිහට මේ වෙදකම කරගෙන යනවා. දැන් සමාජයේ පොඩි තියෙනවා අඩු තරුණයෙක්නේ පොඩි නිකන් අමුතු නිකන් පොඩි අර පොඩි එකක් තියෙනවා මිනිස්සුන්ට. මේ තරුණයේ කෙල වෙදකම ගැන කතා කරනවා හෙලෙක් වෙනවා දැන් මෙයා මේ වෙදකම් කරන පොඩි නිකන් ලැජ්ජාවක් හිතුන්නේ නැන්ද මේක කරන් යන්න? මට විරාජ් මෙතනදී තිබුණේ පොඩි ප්‍රශ්නයක් තිබුණේ. මොකද හේතුව මම වෙදකම මට ආభాෂයේ පොඩි කාලේ ඉඳලා හම්බුණා. එතකොට ගෙදර গুপ্ত විද්‍යාව පිළිබඳ වැඩ කටයුතු යනවා. එතකොට මම මුත්තයි කාලේ ඉඳලා මුත්තා 2017 නැති වෙන්නේ. එතකොට එයා කාලේ ඉඳලා මේ අවුරුදු 99ක් නැති වෙද්දි ඉතින් මේ ඒ කාලේ ඉඳලා මම අර ආభాෂය ලැබුවා. එතකොට ඒ ආభాෂය ලබද්දිත් විරාජ් මෙතන ගැටලුව තියෙන්නේ මේක গুপ্ত විද්‍යාව නම් විද්‍යාවක් තියෙනවා. හෙළ වෙදකමක් තියෙනවා නම් ඒ වෙදකමේ මොකද්ද යථාර්ථය? එතකොට ජ්‍යොතිෂ්‍ය තියෙනවා නම් ඒකේ තියෙන ඇතුළාන්තය මොකද්ද? ඔන්න ඕක මට අර චුට්ටක් තියෙනවා ඒක හොයන්න ඕනේ. ඒකට යොමු වෙලා මං හොයන්න ගත්තා. ඉතින් ඒ තුලින් තමයි මේකට යොමු උනේ. අරකටත් මං දෙයක් කියන්නම් විරාජ්. අර වයස ගැන තීරණය කරද්දී මට තේරුණ දෙයක්. ගොඩක් අය ඕක කියනවා. ගොඩක් තැන්වලදී කියලා තියෙනවා. එතකොට මං නගන ප්‍රශ්නයක් මගේ වයස සාමාන්‍යයෙන් කීයක් විතර පෙනුමෙන් තියෙනවද? 35ක්. වයස ගැන පැත්තකින් කතා කරන්න නැතුව හරිද? එතකොට මගේ විඥාන ප්‍රත්‍ය වයස දැන් ওই පංචස්කන්ධයේ වයස විඥාන ප්‍රත්‍ය වයස වයසක් කියන්න බෑනේ. කියන්න බෑ. එතකොට විරාජ් දැන් ওই ගොඩාක් අය ඉන්නෝනේ අවුරුදු 60 70 කට්ටියත් ඕක කියන මේ පොඩි එකේ අනිවාර්යෙන් කියන්න පුළුවන්. එතකොට මගේ විඥාන ප්‍රත්‍ය වයස නොදන්න මම ඒක ප්‍රගුණ කරපු නිසා යම්කිසි මොකක් හරි ප්‍රගුණ කිරීමක් පාරමිතාවක් යම්කිසි දෙයක් තිබුණ හින්දානේ අද මෙතන ඉන්නේ. ඒක හරි. නේද? ඒක
නැතුව ගිහිල්ලා තියෙනවා අනිත් ඒ. ඒක හදාගන්න කියමු අපි කට්ටියට. අනිවාර්යයෙන්ම දැන් ඒකත් එක්ක කතා කරන්න අපි සූදානම් වෙන්නේ අර මුලින්ම කතා කරන්න පටන් ගත්තා වගේ গুপ্ত විද්‍යාව කියලා කියන්නේ මොකක්ද කියන කාරණය. ඇත්තටම গুপ্ত විද්‍යාව කියලා කියන්නේ මොකක්ද? গুপ্ත විද්‍යාවට එන්න කලින් මම විරාජ් යන්නම් මේ අර මං කිව්වේ මේ වෙදකම දුන්නානේ. එතකොට වෙදකම තුල රෝගයක් හැදෙන්න මූලික කාරණා තුනක් තියෙනවා. මේ මූලික කාරණා තුල ඇතුලේ අපේ වාත පිත කප කියන තුنين හැදෙන රෝග ඒ කියන්නේ අපේ මේ පංචස්කන්ධයට දෙවෙනි එක නොපෙන්න ලෝකය. ඒක හරි. ඒ නොපෙන්න ලෝකය ඒ කියන්නේ ඔය යක්ෂ භූත ප්‍රේත පිසාච කුම්භාණ්ඩ බහිරව දේව ඒ වගේ කොටස් වලින් ඇතිවන රෝගකාරක. තුන්වෙනි එක ග්‍රහඵල. ග්‍රහඵල කියන්නේ ග්‍රහණය කරගෙන ආව ඵලෙ. කර්මඵලෙ. ඔය තුන අනිවාර්යයි විරාජ් රෝගී බාන. ඒකෝට බෙදිලා නේ තියෙන්නේ දැන්. ඇත්තටම ඉස්සර වෙද ගෙදර සංස්කෘතියක් ඇතුලේ ඔය හෙළ වෙදකම ජ්‍යොතිෂ්‍ය গুপ্ত විද්‍යාව තුන තිබුණා. එතකොට গুপ্ত විද්‍යාව දැන් අපි කතා කරන්න ගමුකෝ. গুপ্ত විද්‍යාව කියන්නේ මොකද්ද? ඒකයි. විද්‍යාවක් තියෙනවද? ඇයි එහෙනම් විද්‍යාව කිව්වේ විද්‍යාව තියෙන හින්දානේ විරාජ්. ඒකට গুপ্ত විද්‍යාව කිව්වේ නැත්තම් ඉතින් වෙන මොකක් හරි වචනයක් දාන්න දෙනුනා නේද? කිය අමුතු විද්‍යාවක් තියෙන গুপ্ত උභාවයකින් තියෙන විද්‍යාවක් තියෙනවා. ඒ ඇවිල්ලා විරාජ් අර බිඳුවේ ඉඳලා 390 වෙනකන් තියෙන තරංග ආයාම කොටසේ ගැලපෙන මේ හසුරවන මයික්‍රෝවේව්ස් ටික. ශුද්ධ තරංග මාලාව තමයි මේ গুপ্ত විද්‍යාවට මේ ගන්න අපි. එතකොට මේ ඒක තමයි গুপ্ত විද්‍යාව. ඕක ඇතුලේ ඉතින් අර ශුද්ධ තරංගයක් හදාගන්න හැටි ඒ ගැන සම්පූර්ණ ලොකු පරාසයකින් විස්තර තියෙනවා. ඉතින් ඒක හරියට නොදන්නාකම නිසා තමයි අද මිනිස්සුන් රැවටිලා ඉන්නේ. දැන් ඔය গুপ্ত විද්‍යාව කියන එක හරි අවබෝධයක් අපේ මිනිස්සුන්ට එන්නේ නැති. නමුත් මේ গুপ্ত විද්‍යාව ඇතුලේ මොන වගේ කාරණාද ඔබ සිදු කරන්නේ? গুপ্ත විද්‍යාව තුළ මේ තියෙන ගොඩාක් පරාසයන්. එතකොට විරාජ් දැන් අපි යන්ත්‍රයක් ගමුකෝ. යන්ත්‍රයක් දානවා නම් අනිවාර්යෙන් සාමාන්‍ය මිනිස්සෙට දැන් හැමෝම කියනවනේ මේ විරාජ් එක්ක මම කතා කරද්දි මුලින්ම ඕක මට කිව්වා. මම මුලින්ම මොකට ප්‍රශ්නයක් යොමු කරාවේ මේ ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන කතා කරනකොට මේ සූර්ය ගැන තමයි මම විශේෂයෙන්ම කතා කරේ. දැන් ඔබේ කතාව ඉදිරිපත් කරන මම යතතුරේදී හරස් ප්‍රශ්නයක් මම ඔබෙන් අසන්නම්. ඔව් গুপ্ত විද්‍යාව ගැන කතා ඔයා අහපු ප්‍රශ්නෙට විරාජ් ඇත්තම කතාව අද ඇවිල්ලා අපි දෙවොලකට වෙද මහත්තයෙක් ගාවට ගිහිල්ලා යන්ත්‍රයක් දානවා. යන්ත්‍රය දාද්දී අපි කවදාවත් අහන්නේ නැහැ. ඒ කියන්නේ දාන එන රෝගියා හෝ ඒ කෙනා අහන්නේ නැහැ කවදා වෙද මහත්තයා මේ යන්ත්‍රය දාන්නේ මොකටද? ඔය ප්‍රශ්නේ නගන්නේ. මොකද මේ ප්‍රශ්නේ නගන්න නැති වෙන්න මේකේ මාකට් එකක් හදලා තියෙනවා. එතකොට මේ විරාජ් මේ දැන් අර ඒ මාකට් එක තුල තමයි දුවන්නේ. ඒක හරි. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ යා මේ යන්ත්‍රයක් දාන එක. මොකද්ද වෙන්නේ? යන්ත්‍රය ඇතුලේ මොකද්ද වෙන්නේ? කියන්නේ අර දැන් ෆෝන් එක ගත්තොත් හරි මම මෙහෙම අහන්නම්. දැන් අපි යන්ත්‍රයක් දාන්න යන්නේ මිනිස්සු හරි මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් තිබ්බහම දේවාලයකට ගියාම කියනවා මේ යන්ත්‍රය දාන්න මේ අභිසංවිධාන යන්ත්‍රය දාන්න ඊට අමතරව කියනවා මේ කියන්නේ නානාවිද අපි අසා නැති යන්ත්‍ර දාන්න කියලා කියනවා. ඔයාට තියෙන්නේ මේ වගේ අසනීපයක් මේ යන්ත්‍රය දාගත්තාම ඔයාට හොඳයි අධ්‍යාපනය කරනවා මේ යන්ත්‍රය දාගත්තාම ඔයාට හොඳයි අධ්‍යාපනයත් පාස් වෙන්න පුළුවන් මේ යන්ත්‍රය නිසා. ඔන්න මිනිස්සු යනවා දේවාලයට ගිහලා යන්ත්‍රය දාගන්නවා. හැබැයි ගාන වෙනවා 20000 40000 50000 50000 60000 දීලා යන්ත්‍රයක් දානවා. ඇත්තට ඔය කියන වගේ බලයක් තියෙනවද ඔකේ? ඉතින් බලේ වෙලා තියන්නේ විරාජ් මේකනේ. දැන් අපි යන්ත්‍රය දාපුවම කියනවා රෙදි වෙල යටින් යන්න එපා. අපේ වෙද මහත්තුරු කරන දෙයක් නේ. එතකොට මේ මස් මාළු කන්න එපා. හරිද? ඒ කිල්ල ගැන මං කියලා දෙන්නම් විරාජ් වෙනම කතා කරමු අපි කිල්ල ගැන. එතකොට මස් මාළු කන්න එපා රෙදි වෙල යටින් යන්න එපා. අර මොකද්ද වැටවල් යටින් රින් ගන්න එපා. ඔන්නොම අර අමුතු මතයක් හදලා තියෙනවා. ඒ මතේ ඇවිල්ලා හැදුවේ විරාජ් වර්ධින තැනදී. ඒ කියන්නේ එහෙමනම් විරාජ් අපි යන්ත්‍රයක් දාන්න ඕනේ නෑ. යන්ත්‍රය දාලා අපි ආරක්ෂා වෙනවා මිසක් අපි යන්ත්‍රය ආරක්ෂා කළා හරියනවද? ආරක්ෂා කළා හරියන්නේ නෑනේ. ඕකේ තියෙන විරාජ් ඇත්තටම තාක්ෂණේ ඔයාගේ ළඟ ෆෝන් එක තියෙනවනේ. ෆෝන් එකේ චිප් එක හෝ සිම් එක ගලවන්නකො. ගලවලා පිටිපස්සේ බලන්නකො තඹ තහඩු කෑල්ලක තියෙනවා මයික්‍රෝවේව්ස් ටික. ඒ කියන්නේ දත්ත ටික ගබඩා කරපු කොටස. ඕක ඩැමේජ් වුණොත් මොකද වෙන්නේ? වැඩ කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ තඹ තහඩුව දිගපල්ල නියමිත ඒ කියන්නේ පුරාණ ඍෂිවරුන්ගෙන් පැවතෙන දිගපල්ල නියමිත වූ ප්‍රමාණයට තියෙනවා යම්කිසි න්‍යායක්.
ඒ න්‍යාය රටාවට අරගෙන දිත්ව රේඛා තුලින් මේ අන්තරයක් අඳිද්දී ඒ කියන්නේ අර සටහන ඇඳගද්දී අර දැන් චිප් එකේ පිටිපස්සේ බලද්දී සිම් එකේ පිටිපස්සේ බලද්දී අර ලාවට තියෙන සටහන අන්න ඒ වගේ ඒ සටහන ඇඳ ගන්න ඕන. සටහන ඇඳගන්න එක හරිය ඇඳගත්ත කියන්නේ. ඊටි කැපෙනවා න්‍යායන් විශාල ප්‍රමාණයක් තියෙන එක වෙද මහතුරු ගොඩක් දන්න අය ඉන්නවා. එතකොට මේ අර මිනිස්සු මේ ගැන අවබෝධයක් ලබන්න ඕන යන කට්ටිය. ඒ න්‍යාය රටාවන් වලට විරාජ් ඊට පස්සේ මයික්‍රෝවේව්ස් කවන්න ඕන. දැන් අපි ඊට පස්සේනේ දැන් චිප් එක සිම් එක ගත්තා අපි ඊට පස්සේ ඩේටා බේස් එක ඇතුළත් කරනවානේ. ඒ වගේ ඩේටා කවන්න ඕනේ. ඒක ඩේටා කවද්දි මයික්‍රෝවේව්ස් කවද්දි කියන්නේ මාන්ත්‍රය කොහොමද කවන්නේ? අන්න එතන තමයි එන එතන තමයි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ නිසානේ විරාජ් මේ අද වරදින්නේ. গুপ্ত විද්‍යාව ඇත්තටම ගණන් ගන්න නැහැනේ. අපේ අද වර්තමානයේ ඉන්න තරුණ තරුණිය බොහෝමයක් ඔය අන්තර වැඩක් නැහැ අපිට අදාළව නැහැ. ඊට පස්සේ ඊට සම්බන්ධ මොනවාරි গুপ্ত විද්‍යාව සම්බන්ධ දේවල් තියෙනවනේ ඒ දේවල් බොරු මිත්‍යා මිනිස්සුන් ඒක හම්බ කරන්න ආපු වෙද්දුරු කරන වැඩ කියලානේ ඔළුවේ තියෙන්නේ. එහෙම මාකට් එකක් හදලා තියෙනවා විරාජ්. ඇත්තටම දුක එතනදී. ඒ කියන්නේ එහෙම මාකට් එකක් හදලා තියෙනවා. එතකොට හරියට වැඩක් කරන වෙද මහත්තයෙක් පාරම්පරික වෙද මහත්තයෙක්ට ඒක කරගන්න හරියට කිව්වොත් හරියට වැඩක් කරන වෙද මහත්තයෙක් අර සල්ලි හම්බ කරන වෙද්දු හින්දා කොටින්ම අපේ භාෂාවෙන් බලු වෙලා. ඇත්තම කතාව විතරයි. ඒ කියන්නේ গুপ্ত විද්‍යාව තුල මම අර කිව්වේ මයික්‍රෝවේව්ස් එක හදන ක්‍රමයක් තියෙනවා. මම ඕන ඒක ගැන පැහැදිලි කරන්න පුළුවන්. එතකොට විරාජ් අපි ගමු මන්ත්‍රයක්. දැන් මේ න්‍යාය ධර්ම විශ්වයෙන් ගන්න ශක්තින් ප්‍රමාණයන් මේ ගන්න. එතකොට මේ ශක්තින් ප්‍රමාණය ගන්න ක්‍රමයක් බලමු. අද YouTube එකේ Facebook එකේ ඇක්ටිව් වෙනකම් විරාජ් ඔය මන්ත්‍ර හසුරවන වෙද මාතෘ ඇති වෙනකම් ඉන්නවනේ. අනිවාර්යයෙන්. ඔව්. පරම්පරා ගැනත් කියනවා. ඔව්. එතකොට අපි වැඩියෙන්ම කතා කරන දෙයක් ගමුකෝ දැන් වශීකරණ ගැන. ඒ පැත්තට යමු අපි. මොකද ඒකේ හරි ඉන්ටරෙස්ට්. කියන්නේ ඒකයි. රසවත්. ඒ හින්දා මම ඒක ගන්නෙ. අපි ගමු මන්ත්‍රයක් වශීකර්මයකට ඕන් නමෝ ඊශ්වර ඕන් නමෝ විෂ්ණු දිව්‍ය රාජෝත්වයන් වහන්සේගේ අගමහේසියගේ දුක්ඛී විත්තාය කියලා ඉතුරු කොටස තියෙනවා. මුල කොටස විතරක් මම මේ ගත්තේ. ඕම් නමෝ විෂ්ණු දිව්‍ය රාජෝත්වයන් වහන්සේගේ අගමහේසියගේ දුක්ඛී විත්තාය. ඕක ඛණ්ඩනය කරමු. ඕම් නමෝ ඕම්කාරයක් ගන්නයි විරාජ් ශක්තියක්නේ. ශක්තියක්. ඒ ශක්තිය කියන්නේ මේ පෘථිවිය කැරකෙනවා. එතකොට මේක තුල ඕනම වස්තුවක් උඩ අර වෘත්තාකාර හැඩයක් ගන්නවා. එතකොට අපේ මේ ශබ්ද තරංග මාලාවන්නේ අපි යවන්නේ. එතකොට මේ ශබ්ද තරංග මාලාව විශ්වයත් එක්ක සම්බන්ධ විශ්වයේ ඉන්න ශක්තියින් එක්ක සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගන්න අපි නිකන් ඕම් කිව්වට වැඩක් නැහැ. නිකන් ඕම් ඒක හරියන්නේ නැහැ. ඕම් නමෝ විෂ්ණු දිව්‍ය රාජ එහෙම කියලා වැඩක් නැහැ නේ. එහෙම ඕම්කාරයක් ගද්දි ඕ කැරකෙනවා විරාජ. තේරුණා? එතකොට ඕක ගන්න සුතියකුත් තියෙන. එතෙන්ට මං එන්න. ඔව් අනිවාර්යයෙන්. ඒක වැදගත්. මේ ඕ නමෝ නමස්කාර කරා මේ විශ්ව මාතාවට. තේරුණාද? විෂ්ණු දිව්‍ය රාජෝත්මයන් වහන්සේගේ. දැන් ගමුකෝ අපි විෂ්ණු දෙවියෝ. හොයන්න විෂ්ණු දෙවියෝ. කවුද? මේ ලෝකපාලක විෂ්ණු. හරිද? දැන් ඇත්තටම විරාජ් මං ඔතනදී දේව සංකල්පෙන් චුට්ටක් බැහැර වෙන්න. දැන් මට මේකට මඩ ගහන්න පුළුවන් හොඳ. අනේ පහල කමෙන්ට් සෙක්ෂන් එකේ මේ වෙනකොටත් සෑහෙන ප්‍රමාණයක් විවිධ කරුණු ඉදිරිපත් කරනවා ඇති. මට මඩ ගහන්න පුළුවන් හොඳ මේක. දේව සංකල්පයෙන් අපි චුට්ටක් බැහැර වෙමු. බැහැර වෙලා ලෝකපාලක විෂ්ණු හොයමු. කවුද මේ ලෝකපාලක විෂ්ණු දෙවියෝ? ලෝකය පාලනය වෙන්නේ කුමක්ද? මූලිකම දේ කියන්නකො ඒ කියන්නේ මොන දේ නැතුව ගියොත්ද ලෝකේ පාලනය ගිලිහෙන්නේ. ලෝකෙ මේ පෘථුවියේ පමණක් නෙමෙයි. සූර්යය නැති සූර්යය. එතකොට විෂ්ණු දිව්‍යෝ අපි සූර්යයට අනුමාන කරමු. මම මේ ටිකක් අර මේකට බර වෙන්න. එතකොට මම මේකේ අවසාන දිනේම සූර්යයට අනුමාන කරා. එතකොට විරාජ් විෂ්ණු දිව්‍ය රාජෝත්මයන් වහන්සේගේ අගමහේසියගේ දුක්ඛී විත්තාය. එතකොට සූර්යයා විෂ්ණු දිව්‍ය රාජෝත්මයන් වහන්සේ හැටියට අරගෙන එතන අගමහේසිය වෙන්නේ කවුද? හඳ. චන්ද්‍රයා. එතකොට ඔන්න හරිනේ විරාජ්. එතකොට අපි අර කියන පූර්ණ චන්ද්‍රයා පැවතෙද්දි මිනිස්සුන්ගේ අර මේ සමහර ගමේ ගොඩේ කියන පුරහඳ පායලා මේ පිස්සු තද වෙලා තියෙන්නේ. ඒක හරි. හරිද? ඒ කියන්නේ මේ ඔය පොයට
පංචශීලයට සීලිය දස්සීලිය සමාදන් වෙන්නත් මූලිකම හේතුවක් තමයි විරාජ් මෙන්න මේ කාරණාව. ඒ කියන්නේ පූර්ණ චන්ද්‍රයා වැටෙන දවස් වලට මිනිස්සුන්ගේ රාග දේශ මොහ කියන තුන ඇවිස්සෙනවා විරාජ්. තේරුණාද? එතකොට ඒ කාලවල මම මේ මම නිකන් කතා කරන්නේ නැහැ. පරීක්ෂණ කරලා කතා කරන්නේ. එතකොට නිකමට ගිහිල්ලා පොලිස් ස්ථානයකට ගිහිල්ලා බලන්න ආනමඩුව පොලිසියට දැයි අධ්‍යයම් විරාජ් වැඩිපුරම අපරාධ සිදු වෙලා තියෙන්නේ. ස්ත්‍රී දූෂණ, මංකොල්ල කෑම්, මිනිමැරුම් සිදු වෙලා තියෙන්නේ කොයි කාල පරස්සේ තුලද කියලා බලන්න. පූර්ණ චන්ද්‍රයාට ආසන්න දිනවලදී වැඩිපුර වෙලා තියෙනවා විරාජ්. ස්ථීර වශයෙන්ම කියන්නේ. මොකක්ද විශේෂ හේතුව? විශේෂ හේතුව පූර්ණ චන්ද්‍රයා කිරණ ශක්තිය. ඒ කිරණ ශක්තිය මිනිසුන්ගේ රාගදේශ මොහ කියන තුන අවශ්‍යනවා. දැන් ඔය පූර්ණ චන්ද්‍රයා පූර්ණ චන්ද්‍රයා පායන දවස් වලට ඒ කියන්නේ ඔබ කියන්නේ ඒකෙන් විශාල ශක්තියක් නිෂ්පාදනය වෙනවා. ඔව් දැන් චන්ද්‍රයාගේ කිරණ ශක්තිය නෙමෙයිනේ. මේ ඇවිල්ලා විරාජ් සූර්යාගේ කිරණ චන්ද්‍රයාට වෙඩිලා පරාවර්තන වෙන එකනේ. එතකොට චන්ද්‍රයාගේ තියෙන සෞම්‍යභාවයත් එක්ක මේ තුන ඇවිස්සෙන්න තමයි ඒ කිරණ ශක්තිය. ඒ වේව් එකෙන්නේ. ඒ තරංග මාලාවන් එන්නේ අර කිරණ අර ශක්තියින් ප්‍රමාණය අවුස්සන්න. එතකොට ඒ කාලවකවානුවේදී හරි මං කිව්වේ දැන් රාග දේශ මොහ තුන අවුස්සනවා නම් චන්ද්‍රයාගේ මේ මන්ත්‍රය තුලදී කරන්නත් ඕනේ අපි රාගය අවුස්සන්න. වශී කර්මයන්නේ. තේරුණාද? ඒකයි කියලා තියෙන්නේ. එතකොට අපි ගන්න ඕනේ මේක කොයි ශ්‍රුතිය තුල. මම මේක තුල අර කියනවනේ මේ සිව්සැට කලාවක් ගැන කතා කරනවනේ. එතකොට අපි මේ රාවණ අප්පුච්චි ගැන කතා කරත් ඔය සිව්සැට කලාව ප්‍රගුණ කරපු රාවණ හත්ත ගැන අපි අහලා තියෙනවා. විශාල ඒකේ පරාසයක් ගොඩාක් තියෙනවනේ. එතකොට මේකට සංගීතය අත්‍යවශ්‍යයි. ශබ්දයක් තියෙනවා. ශබ්ද තරංග මාලාවන් හරියට නිපදවන්න විරාජ් සංගීතය ගැන දැනුමක් තියෙන්නේ. දැන් ඔය ඔබ කියන්නේ මේ සූර්යයක් දාලා ඒක මේ හරියට අපි ඒක ඇඳලා ඉවර වෙලා ඒක ජප කරන විදිය ගැන ඔබ කියන්නේ නේ. ඒ කියන්නේ ජීවම තුලදී මම අර කිව්වේ මේ ශබ්ද තරංග මාලාවන් ඒ කියන්නේ මයික්‍රෝවේව්ස් ටික ඕක ඇතුළත් කරන්න. නැත්තම් මේකේ ශක්තිය ගබඩා වෙන්නේ නැහැ නේ. හරියට උන්නේ නැත්නම්. ඒක හරි. ඒ ශක්තියින් ගබඩා කරන්නේ මේ මයික්‍රෝවේව්ස් ටික උපද්දවන්නේ විරාජ්‍ය ක්‍රමයට. ඒ කියන්නේ හරියට කිව්වොත් චන්ද්‍රයාගේ කැරකෙන සවුන්ඩ් එක ගොඩාක් වෙලාවට අපිට ගන්න පුළුවන්. ඉන්ටර්නෙට් පාවිච්චි කරන අයට ගන්න පුළුවන්. මම පරීක්ෂණ කරන නාසයකින් දැන් එළියට දාලා තියෙනවා ගොඩාක් වෙලාවට. දැනට හරියටම තියෙනවා නාසයකේ දාලා තියෙනවා. එතකොට ඒ සවුන්ඩ් එක ගත්තොත් විරාජ් ඒ කෝඩ් එක ඒ කෝඩ් එක කියන්නේ CDEFGA දාසොරේ. එතකොට දාසොරේ තුල තමයි ඔය හඬ පරාසය යවන්න ඕනේ. කියන්නේ දාසොරේ තුල තමයි විරාජ් ඕම්කාරය පටන් ගන්න ඕනේ. ඒ කෝඩ් එක පිච් කරන්න ඕනේ. ඒ පිච් එක උඩ තමයි අර මන්ත්‍රය යන්න ඕනේ. ඉතින් ඕක නැති හින්දා තමයි විරාජ් මේක බල්ලට ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි පොඩි කැලක් කරලා පෙන්නු පොඩිවට. ඒ ඔබ අර කියපු මුල් පද කීපය සාමාන්‍යයෙන් ඔබ මන්ත්‍ර කරනවා නම් ඒක හරියට පණ පොවනවා නම් සමන කොහොමද ඒක කරන්නේ? මේ ස්ථානට එන්නේ. ඕම් විෂ්ණු දිව්‍ය රාජත්වයන් වහන්සේගේ අගමේ සියගේ දුක්ඛී විත්තාය. ඒ කියන්නේ මේ ඝන ගලපනවා වගේ දැන් අර ඕක තමයි ඝන පිහිටීම. තේරෙනවද විරාජ්? ඒ කියන්නේ දැන් මම දැන් මේක කිව්වොත් ඕම් නමෝ විෂ්ණු දිව්‍ය රාජත්වයන් වහන්සේගේ දැන් දැන් මට අරක හුරු වෙලා ඒකයි රෝම්කාරය වැඩිපුර නැත්තම් සාමාන්‍ය කියන්නේ ඕම් නමෝ විෂ්ණු දිව්‍ය රාජත්වයන් වහන්සේ ඕක හරියන්නේ නැහැ විරාජ්. ඒක හරි. මේක මන්ත්‍ර ශාස්ත්‍රයේ කරන්නා වූ සියලුම දෙනාටත් එක්ක මං කියන්නේ. දැන් මේ පහර ගහයි ඔබට මේ ශාස්ත්‍රයේ සම්බන්ධ වෙන ඇත්තම් කමන්නේ. මේක නැත්ත විරාජ්. එන්න කියන්න. ඕන කෙනෙක්ට එන්න කියන්න. අපි සංවාදයක් කරමු. පෙන්නලා දෙන්න. රයිට්. මං අහන ප්‍රශ්නේ තමයි ඊළඟ දැන් ඔය සුර දැම්ම හරි. හරියට මන්ත්‍ර කරලා දැම්ම කියන්න කවුරු හරි කෙනෙක් තව කෙනෙක් ඔය ඔබේ ඉදිරිපත් කරන මතයත් එක්ක ඉඳලා යම් කිසි වේද මහත්තයා හරියට සුරේ දැම්මට පස්සේ කියනවානේ මස් ಜಾති කන්න එපාය. ඔබ අර කලින් මුලින්ම සඳහන් කරා වගේ මස් ಜಾති කන්න එපාය. ඊට පස්සේ ඔන්න රෙදි වැල යටින් යන්න එපා. ඊට පස්සේ කම්බි වටක් යටින් රින් ගන්න එපා. ඊට පස්සේ ඔන්න මලගෙවල් වල යන්න එපා. පිළිටු දේවල් කරන්න එපා. සුරේ තියෙන බලය බිඳේ. ඇත්තටම කියනවා වගේ බලය බින්දනවද? මොකක්ද ඒ සිද්ධ වෙන කාරණේ? මෙහෙම දෙයක් තියෙනවා විරාජ්. දැන් ඇත්තටම ඉස්සර බුලත් අතර ගිය ශාස්ත්‍රය දැන් මුදලට යන්නේ. එතකොට අපි ගමුකෝක කිල්ල කියන දේ. කිල්ලක් කියන්නේ මොකද්ද? කිල්ලක් කියන්නේ විස බීජයක්. කිලිහඩනය කරනවා කියන්නේ විස බීජ විකර්ෂණය කරනවා. එතකොට ඉස්සර අපි පාවිච්චි කරා මාවී ඇටයක්
ඔය සුරය ඇතුළට දානවා විරාජ්. හා ඒ කියන්නේ මාවියටයක් සුරය ඇතුළට දාපුවාම මාවී වලට අර කොරෝනා කාලේ වකවානුවේදී මාවී හරියට මාකට් වුණා. නාකට්ටුණා. මොකද හේතුව මාවී පොට්ටනිය ගෙදර උළුවස්സുවට තිබ්බා. දැන් අපේ අයට වෙලා තියෙන දෙයක් තමයි මේ සිංහලයන්ට වෙලා තියෙන දෙයක් තමයි කවුද මේ අපේ පොඩි වෙද මහත්තයා අපි දැක්ක දෙයක් මේ කොරෝනා එනකොට හෙළවෙදකම මතක් වෙනවා. අන්න හෙළයන් කරපු දේවල් සිරිත් ටික කොරෝනා කාලේ කරනවා. ඉන්ජෙක්ෂන් එක විද්දට පස්සේ ඒ සියල්ල අමතක වෙනවා. ඔව් ඇත්තටම විරාජ් මේ හරි දුකයි. මොකද කොරෝනා නෙමේ ඊට වැඩිය වසංගත මේක තුළ ඇවිල්ලා තියෙනවා. මේ හෙළදීපය තුළ ඔයිට වැඩිය වසංගත ජයග්‍රහණය කරලා තියෙනවා. එතකොට අර ඕකට විශාල වශයෙන් කතා කරනවා දේශපාලන වශයෙන් කතා කරන්න වෙනවා. ඉතින් ඒ පැත්ත අපි කතා නොකරමු. අනිවාර්යයෙන්. මං ගෙදර යන්නත් ඒ කියන්නේ මගතොටදී මේ තරම් දරුණුයි මේක තුළ ගැඹුර. ඒකනේ අර දොස්තර මහත්තයා PHI මහත්තයාට උන දේ දැක්කනේ විරාජ්. ඒ හින්දා අපි ඒ ගැන කතා නොකරමු. එතකොට මේ කොරෝනා සීසන් එකේදී හෙළවෙදක මතක් වුණානේ අපේ කට්ටියට. නේද? අනිවාර්යයෙන්. ඒ හෙළවෙද මතක් වුණේ මොකද මේක තුල ගුණය දන්නවනේ. මේක මොකක්ද තියෙන රහ කියන එක. රහ දන්නවා. හැබැයි මොකද වුනේ? ඒකටත් අර ගහන්න ඕනේ පහර මාධ්‍ය තුලින් එතකොට වෙනම නාටකයක් පෙන්නලා පැණියක් ඇවිල්ලා රහ කරලා අමුතු නාට්‍යයක් දාලා මේක පැත්තකට දාන්න. මොකද එතනදී පෙන්නුම් කෙරුවා. මොකද මේක ඉදිරියට ආවොත් මේක නිසියාකාරව වෙන්නේ නැත්නම් ඒකනේ විරාජ්. මේක ඉදිරියට ආවොත් විරාජ් බහුජාතික සමාගම් වලට වදිනවා. ඕකයි දේශපාලනය තුල තියෙන ගැටලුව. ඕක කතා කරන්න බෑනේ විරාජ් අපිට. ඉතින් විරාජ් ඒ ගැන කතා කරන කිව්ව දුකයි. ඇත්තටම දුකයි. මොකද හෙලේක් මම හෙලේක් මෙහෙමයි කියලා ඔය කරක් ගහන කවුරු ආවත් විරාජ් වෙන්නේ අන්තිමේදී. කවුරුත් නැහැ තමන්ට තමන් විතරයි අවසානයේ ඉතිරෙන පරම්පරාව එතනින් එහාට බොග්ගාන අතර වෙනවා නෙවෙයි. බෑනේ විරාජ්. ඒ කියන්නේ මේක වෙනුවෙන් නැගී සිටින්න එකෙක් පෙන්වන්න මට. ඔය හෙලියෝ කියන එකෙක් පෙන්වන්න මට. අරක ගන්නකො කවුද? මේ විරපුනන්නප්පු කියනවා මේ වීරෙක්නේ. හෙලේ ආරක්ෂා කරපු මම වගේ තව 7ක් හිටියනම්. කියනවනේ කතාව. ඉතින් 7ක් ඉඳලා නෑනේ විරාජ්. එකයි නිදලා තියෙන්නේ. එකයි නිදලා තියෙන්නේ. ඒ නිසා වෙන්න ඇති එහෙම කියන්න 7ක් ඉඳලා නෑනේ. 7ක් හිටියනම් මේක රකින්නවනේ. රකින්නවනේ. දැන් අච්චර හිටියනම් අර හෙලයන් අපි හෙලයන් ගගා හිටියනම්. ඒක තමයි. ඔය වචන කියන්න ඕනේ නෑ. ඒක තමයි වෙලා තියෙන්නේ. අදටත් තියෙන්නේ ඕක. 7ක් හොයන්න නෑ. පුළුවන් නම් හොයලා පෙන්නන්නකෝ. අනේ මමත් කැමති. එකතු වෙන්නකෝ. මේ අපි සහයෝගයෙන් වැඩ කරන මිනිස්සු. මාත් එක්ක ගොඩක් සහයෝගය වෙත මහත්තුරු වැඩ කරනවා. මම මේ අපේ අර උලල් කාගැල්ලි යටින් ඇදි ඒව නෑ විරාජ්. හරි සහයෝගයෙන් මං ගාව තියෙන දැනුම මම වැඩෙක් නෙමෙයි. වැඩෙන් බොහෝම සීමිත ප්‍රමාණයක් දන්නේ විරාජ්. තව අපිට හොයන්න ලොකු පරාසයක් තියෙනවා. එතකොට අර දන්න ටිකින් වුණා මම දෙයක් මට පුළුවන් දෙන්න පුළුවන් දේ මන් දෙන්න. මට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම ඒකත් ගන්නවා බාර ගන්නවා සත්. ඒකයි. තව චූටි කාරණයක් දැන් මම ඔබෙන් මුලින්ම අහ ප්‍රශ්නෙට තාම මට පිළිතුරු ලැබුණේ නෑනේ. ඔව් අර ඔබට අමතක වුණා අපේ කතා බහත් එක්ක කිල්ල ගැන. ඔව් කිල්ලට යන් විරාජ් දැන් කිල්ල කියන දේ විස බීජ මං කිව්වේ මාවි ඇට පොට්ටනිය ගන්නවා ඒක තිබ්බා. එතකොට කිල්ල විකාශනය වෙනවා. ඒක පාවිච්චි කරලා ඉස්සර සුරය ඇතුළට දාන්න. එතකොට විරාජ් මේ කිල්ල කියන දේ වෙන්නේ මල කිල්ල ගමුකෝ අපි. ප්‍රධාන කිල්ලක් වශයෙන්. එතකොට මල කිල්ල පංචස්කන්ධයෙන් හතරස්කන්ධය මෙහෙම තියෙදි විඤ්ඤාණ ප්‍රත්‍ය ගලවලා යනවා හතරස්කන්ධය විහිදෙනවා. විහිදෙනවනේ. ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර විහිදෙනවා. විහිදිලා තැන් තැන් වල ආපෝ ගුණය ආපෝ ගුණයට එකතු වෙනවා වායෝ ගුණයට ඕක එකතු වෙනවනේ. එතකොට විරාජ් ඔය අර පරිසරයට මේ විශේෂ තුලට මුදා හැරියාම අර මල ගෙදර ගියාපුවාම තුවාල වැඩි වෙනවා කියලා අපේ කතාවක් තියෙන්නේ. එතකොට ඒ තුවාලේ වැඩි වෙන්නේ ඇයි? අන්න අර විස බීජ ඒ අර ගුණයන් ටික එකතු වෙලා මේ තුල හිටනවනේ. ඔන්න ඕක ඇතුල් කරනවා. එතකොට විරාජ අපි යන්ත්‍රයක් දානවා දැන් මේ කරේ හෝ ඉනේ හෝ අතේ හෝ බැඳ ගන්නවා. එතකොට මේකෙන් ශක්තිය ප්‍රමාණයක් අපේ ශරීරයට උත්තේජනය කරන්න මේ තියෙන්නේ සූර්ය ශක්තියෙන් හරහා. එතකොට මේ උත්තේජනය කරන ශරීරය තුළට අර කිල්ලක් විස බීජයක් ඇවිල්ලා තිබුණොත් මේ අන්ත්‍රයේ තියෙන බල මුලින්ම කරන්නේ මේක තුලින් ඉවතට දාන්න බලනවා. ඒ කියන්නේ මේ විස බීජයක් තියාගෙන අපිට මේක බලය හරියට ලබා ගන්න බෑනේ. මේ චක්‍ර ටික අවදි කර ගන්න බෑනේ. එතකොට මුලින්ම කරන්නේ අර අවශ්‍ය නැති දේවල් ටික කිල්ල එළියට දානවා. ඒ කියන්නේ විස බීජ ටික එළියට දානවා. එතකොට වෙන්නේ මොකද්ද? ඕක අර
බල පවතින කිල්ලක් නම් හ්ම්. කියන්නේ දැන් අපි ගමුකෝ ඌරුමස් සරක් මස් දෙක ඔව්. ගොඩක් අය කතා කරන හ්ම්. කණ්ඩ එපා කිය. කණ්ඩ ඒ ඌරුමස් සරක් මස් දෙක කණ්ඩ එපා කියන්නේ විලාස් හොඳට හොයලා බලන්න ඌරුමස් සරක් මස් කියන දෙක අපේ ශරීරය තුලට වැටුනහම ඒක ඒ කියන්නේ ජීර්ණ වෙන්න දවස් 7ක් විතර වගේ කාලයක් යනවා. එතකොට ඒ කුණු ජරාව ඔය කුණ ශරීරය තුල තියෙනකම් මේ යන්ත්‍රය අපේ කරේ දාපු යන්ත්‍රය උපරිම try කරන්නේ විරාජ් මේ කුණ අයින් කරන්න. ශක්තියින් ප්‍රමාණය වැය කරනවා මේ කුණ අයින් කරන්න. නම් අරක ශක්තියින් ප්‍රමාණය කුණ අයින් කරන්න බෑ. මොකද මේක ජීර්ණ වෙන්න දවස් 7ක් යනවා. එතකොට යන්ත්‍රයේ බලය හීන වෙනවා. ඒකට අර මයික්‍රෝවේව්ස් කවපු කොටස හීන වෙනවා. ඒ ශක්තියින් ප්‍රමාණය අඩු වෙනවා. බැටරියක් හැටියට ගත්තොත් ඒක charge එක බහිනවා. එතකොට ඔන්න ඔය හේතුව මත මනුස්සෙට සාමාන්‍ය විරාජ මම කියන්න පුළුවන් නම් try කරලා බලන්න මේක. දවස් 21ක් පාන්දර 3ට නැගිටින්න. 3ට නැගිටින්න. එලාම් එක තියලා. එලාම් එක තියලා ඔයා ඊට පස්සේ 22 වෙනි දවසේ ඉඳලා ඔයාට එලාම් එක තියන්න ඕනේ නැහැ. ඔයාට 3ට හැරෙනවා. ඒක මනුස්සයාගේ පුරුද්දක්. දවස් 21කින් ඕන දෙයක් පුරුද්දක් වෙනවා. එතකොට විරාජ් ඔන්න ඔය හේතුව හින්දා තමයි දවස් 21ක් මේක මේ විදිහේ දේවල් වලින් ආරක්ෂා කරන්නේ. නමුත් මේකේ පුහුමතයකුත් හදලා තියෙනවා අර ජාමේ බේර ගන්න. කියන්නේ වැරදුන තැන හදා ගන්න. ඔයා මේ රෙදි වෙලක් යටින් ගිහිල්ලා තියෙනවා. තේරෙනවද? කිල්ල කියන දේ හරි. ඒක විසබි ඒක හරි විරාජ්. ඒක තුල මතයක් තිබුණා. ඒක ඇත්ත. නමුත් ඒක තුල පුහුමතයකුත් හැදුවා. අර chance එක අඩු කරගන්න chance එක හදාගන්න බෑ. කියන්නේ තමන් කරපු වැඩේ සක්සස් වෙලා හෝ නොවෙලා. කියන්නේ වෙලා නැහැ. එතකොට එනවා. තමන් ගාවට අර රෝගියා එනවා. එද්දි වැරදිලා. තමන් හරියට කරලා නැහැ. සල්ලි මත්තේ ගිහිල්ලා. එතකොට විරාජ් කියන්න දෙයක් තියෙනවද? එතනදී අර යන්ත්‍රය ආරක්ෂා කරලා නැහැ අපි. අන්න ඒ තැනට පෙළඹිලා තියෙනවා. ඒ තැනට වෙද මහත්තයද දාන්න රයිට්වා රෙදි වැලක් යටින් ගිහින් තනින්ද ඔයාගේ මිසුරේ බලය බිඳිලා තියෙනවා. මේක ඇත්තටම වෙද මහත්තයා කියන්න බෑ. වෙද මහත් හොරු. ඔව්. ඇත්තම කතාව ඕකයි. වෙද මහත්තයෙක් නම් විරාජ් ඔය වැඩේ කරන්නේ නැහැ. ඒක හරි. රයිට් ඉතින් අපි මේ සම්බන්ධව ඊළඟ එපිසෝඩ්ඩෙන් තව කතා බහ කරන්න සූදානම් වෙනවා පරමාකන්ද පොඩි වෙද මහත්තයත් එක්ක ප්‍රේක්ෂක හිතවතුනි අපි ඊළඟ කතා බහේදී කතා බහ කරන්න සූදානම් වෙන්නේ මේ පූර්ණ චන්ද්‍රග්‍රහයේදී නිකුත් වෙන බලය කොයි වගේද හෙළ ඉතිහාසයේ තිබ්බේ කොයි වගේද මේ গুপ্ত ශාස්ත්‍රය තුලදී මොහුලද අත්දැකීම් කොයි වගේද ජීවිතය අමතක නොවන සුවිශේෂී සිදුවීම් සත්‍ය සිදුවීම් මොනවද ඔබ දැකලා තියෙන්නේ අදුෂ්‍යමානයි කියලා කියන්නේ කොයි වගේ දෙයක්ද කියන කාරණා අපි ඊළඟ එපිසෝඩ් එකෙන් කතා බහ කරන්න සූදානම් වෙනවා. ඉතින් අද අපි සමුගන්නවා අයබෝවන් පරමාකන්දේ පොඩි වේද මහත්තයා.